සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් අද මම අරන් ආවේ බටර් අයිසින් වර්ග තුනම භාවිතා කරලා සරසගත්ත අයිසින් කේක් එකක්. ඉතින් අපි බලමු මේ අයිසින් කේක් එක ලස්සන කරගත්තේ කොහොමද කියලා. ඉතින් අද මම අයිසින් කරන්න භාවිතා කරන්නේ ග්‍රෑම් 500ක් බර තියෙන මෙන්න මේ මාබල් කේක් එක. මේ මාබල් කේක් එක හදාගන්නේ කොහොමද කියලා මම කලින් සතියේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නා. ඉතින් අයිසින් කරන්න කලින් මම මුලින්ම මේ කේක් එක සෑන්ඩ්විච් කරගන්න ඕනේ. මේ කේක් එක ගොඩක් ඔස්ස නැහැනේ. ඉතින් ඒ නිසා මම ලේයර්ස් දෙකකට තමයි වෙන් කරගන්නේ. ඔයාට අවශ්‍ය නම් ඊට වඩා ලේයර්ස් ගණනකට උනත් මේ කේක් එක බෙදලා වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ සඳහා සාමාන්‍ය විදිහේ පිහියක් එහෙම නැත්නම් ලේයර් කරන ටූල් එකක් වගේ භාවිතා කරලා කේක් එක ලේයර් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේක කලින් කියලා දීලා තියෙනවා සුගර් සිරප් එක හදාගන්න විදිය. ඉතින් ඒ නිසා ඒ ගැනත් මම මෙතනදී කියන්නේ නැහැ. ඔයාට අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයෙන් සුගර් සිරප් මේ ලේයර්ස් දෙකටම හොඳින් ඉහගන්න පුළුවන්. ඔයාට ස්ප්‍රේ බොටල් එකක් නැත්නම් ඔයාගේ සිලිකන් බ්‍රෂ් එක භාවිතා කරලත් එහෙමත් නැත්නම් හැන්දක් ආධාරයෙන් ඔයාට මේ ලේයර්ස් දෙකට සුගර් සිරප් එකතු කරගන්න පුළුවන්. ඔයා ගොඩක් පැණි රසට අකමැති කෙනෙක් නම් ඔයාට සුගර් සිරප් එක ලේයර් එකකට හැමත් නැත්නම් ලේයර් එකකටවත් සුගර් සිරප් එකතු කරගන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ කේක් එක අයිසින් කරන්න අපි අයිස් කේක් බෝඩ් එකේ තියෙනකොට සාමාන්‍ය සොෆ්ට් බටර් අයිසින් ටිකක් මේ කේක් රැටිය මතට තියලා ඒක උඩින් තමයි අපි කේක් එක අලව ගන්න ඕනේ. එහෙම කරන්නේ අපි අයිසින් කරලා ඉවරනාට පස්සේ මේ කේක් එක එහෙට මෙහෙට යන්නේක වළක්ව ගන්න. ඒ විදිහට බටර් අයිසින් ටිකක් එකතු කරපුවාම අපිට මේ කේක් එක හොඳට බෝඩ් එකට අලවලා තියාගන්න පුළුවන්. ඊළඟට දේ තමයි ඔයා මේ කේක් එක තියන්නේ කොයි පැත්තටද කියන එක. ඉතින් ඔයාට පුළුවන් සාමාන්‍ය විදිහට මේ කේක් එකේ යට ලේයර් එක මුලින්ම තියලා උඩ ලේයර් එක ඊට උඩින් තියලා සාමාන්‍ය විදිහට කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් කේක් එක අනිත් පැත්ත හරවලා කේක් එකේ උඩ කොටස යටට හිටින විදිහට යට කොටස උඩට හිටින විදිහට හරවලා ඒ විදිහට මේ ලේයර්ස් දෙක තියලා අයිසින් කරගන්නත් පුළුවන්. ඉතින් අද මම මගේ කේක් එකේ උඩ කොටසේ ලේයර් එක පොඩි ප්‍රමාණයක් තමයි කපාගන්නේ. ඉතින් ඔයාට ඒකත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් ඔයා කේක් බිස්නස් එකක් වගේ කරනවා නම් ඇත්තටම මේ කේක් එකේ උඩ තියෙන දුඹුරු පාටුණු ලේයර් එක අයින් කරගන්න එක හොඳයි. සමහර වෙලාවට මේ උඩ තියෙන කොටස ටිකක් පිම්බිලා වගේ තියෙනවා නම් ඒක සමාකාරව හදාගන්න අපිට කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගෙදරදී හදන එකක් හරි ඔයා පුරුදු වෙන්න හදන එකක් හරි වගේ නම් ඔයාට මේ උඩ ලේයර් එක කපන්න නැතුව ඒ විදිහටම මේක අනිත් පැත්ත හරවලා හරි ඒක උඩින් අයිසින් කරලා හරි ඔයාට කැමති විදිහකට ඒක ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා විකුණන්න හදන කේක් එකක් නම් ඔයාගේ දැන් කස්ටමර් සාමාන්‍යයෙන් ඉල්ලන්නේ කේක් කිලෝ එකක කේක් එකක් නේ. අන් ඒ විදිහට කියනකොට කිලෝ එකක්ද දෙකක්ද කියලා වගේ ඔයා හදන මේ කේක් එක බේක් කරනකොට අයිස් මේ කේක් එකේ බර ප්‍රමාණය කොටසක් අඩු වෙනවා. ඊළඟට මේ විදිහට ලේයර් එකක් කපලා ඉවත් කරනකොට ඒකේ බර ප්‍රමාණය තව ටිකක් අඩු වෙනවා. ඉතින් ඔයා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ විදිහට ලේයර්ස් කරලා කේක් එක අයිසින් කරනකොට. සාමාන්‍යයෙන් අපි කේක් එකක් සෑන්ඩ්විච් කරන්න භාවිතා කරන්නේ සොෆ්ට් බටර් අයිසින් එක. ඒ වගේම තමයි ක්‍රම් කෝට් කරන්න භාවිතා කරන්නේත් මේ බටර් අයිසින් එකම තමයි. බටර් අයිසින් වර්ග 3ක් තියෙනවා. ඒ තුනම හදාගන්නේ කොහොමද කියලා මම එක වීඩියෝ එකකින් කලින් සතියක කරලා තියෙනවා. ඉතින් ඔයා තාමත් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාට පුළුවන් මගේ channel එකෙන් එහෙමත් නැත්නම් description box එකේ මම link එක දාන්නම්. ඔයාට පුළුවන් එතනින් බලන්න. ඉතින් මම මෙන්න මේ විදිහට පොඩි ලේයර් එකක් ඉවත් කරගන්නවා මගේ කේක් එක සමතුලිත වෙන්න ඕනේ නිසා. ඊට පස්සේ තමයි මම අයිසින් කරගන්නේ. සෑන්ඩ්විච් කරනකොටත් ගොඩාක් ලොකු අයිසින් තට්ටුවක් එකතු කරගන්න එපා. මොකද එහෙම වුණොත් කේක් එකේ පැන් රස ගොඩාක් වැඩි වෙනවා. මොකද අපි සුගර් සිරප්ුත් එකතු කරලා තියෙන නිසා බොහොම සුළු සාමාන්‍ය මිලිමීටර් 2ක 3ක වගේ බොහොම සියුම් අයිසින් තට්ටුවක් එකතු කරගන්න. ඒක කොයි වගේ කේක් එකක් හැදුවත්. ඉතින් සමහර වෙලාවට ගොඩාක් අයිසින් කන්න අකමැති කෙනෙකුට නම් අවශ්‍යතාවයේ විදිහට වට සෑන්ඩ්විච් කරන්න නැතුව උනත් මේ කේක් එක පිටත් කොටස විතරක් අයිසින් කරලා උනත් හදන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කස්ටමර්ගේ ඔයාගේ කැමැත්ත මත තීරණය කරගන්න පුළුවන්. ඊළඟට අපි මේ කේක් එක ක්‍රම් කෝට් කරගන්න ඕනේ. ක්‍රම් කෝට් කරනකොට කේක් එක උඩ සහ වටේ කොටස අයිසින් තවර ගන්නවට ස්පැචුල එකක් භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් පයිපින් බෑග් එකකට අයිසින් පොරවලා පයිපින් බෑග් එක හරහා මේ අයිසින් ටික තවර ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ක්‍රම් කෝට් කරනකොට කේක් කුඩු මේ අයිසින් එකට එකතු වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මේ විදිහට ක්‍රම් කෝට් කරලා අපි ශීතකරණයේ තියන්නේ අපේ ෆයිනල් අයිසින් ලේයර් එකට
කේක් මේ කුඩු එකතු වෙන නිසා. ඉතින් ඒ හින්දා මේ විදිහට එකතු වෙන එක ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම. ඔයාට අවශ්‍ය නම් පුළුවන් සුගර් සිරප් ඇප්ලයි කරලා සෑන්ඩ්විච් කරාට පස්සේ පැය භාගයක් වගේ ශීතකරණයේ කේක් එක තියලා ගන්නත් පුළුවන්. හදිස්සියම නම් එහෙම නැතුව ගන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ විදිහට ක්‍රම් කෝට් කරලා පැය භාගයක් පැය දෙක තුනක් වුණත් කමක් නැහැ. ශීතකරණයේ තියලා ගන්න ෆයිනල් කෝටින් එක කරන්න කලින්. එහෙම වුණොත් මේ ක්‍රම් කෝට් ටික හොඳට ඇලිලා තියෙනවා. අපේ ෆයිනල් ලුක් එකට ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව අපිට ඒක හදාගන්න පුළුවන්. ග්‍රෑම් 500 කේක් එකක් අයිසින් කරන්න, ක්‍රම් කෝට් කරන්න සහ සෑන්ඩ්විච් කරන්න ග්‍රෑම් 150ක සොෆ්ට් බටර් අයිසින් ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා. ඊට සාපේක්ෂව ග්‍රෑම් 750 කිලෝ එක වගේ වෙනකොට අවශ්‍ය බටර් අයිසින් ප්‍රමාණය ටිකෙන් ටික වෙනස් වෙනවා. ඉතින් ඒවා ඉදිරි පාඩම් වලදී මම එකින් එක ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම තමයි මීඩියම් බටර් අයිසින් ප්‍රමාණය වෙනස් වෙනවා ඔයා කරන ඩෙකරේෂන් එකත් මත. ඉතින් ඔයා දාන මල් මත මේ කේක් එක කවර් කරන දාන අයිසින් තට්ටුවේ ප්‍රමාණය මත ඒ දේවල් වෙනස් වෙනවා. නමුත් සාමාන්‍ය ප්‍රමාණයෙන් සාමාන්‍ය විදිහේ සරල ඩිසයින් එකක් කරගන්න ග්‍රෑම් 200ක වගේ ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ බටර් ග්‍රෑම් 50ට අයිසින් සුගර් ග්‍රෑම් 150ක් එකතු කරලා හදාගන්න මීඩියම් බටර් අයිසින් එක මේ ග්‍රෑම් 500 කේක් එක අයිසින් කවර් කරන්න ප්‍රමාණවත් වෙනවා. ක්‍රම් කෝට් කරලා ඉවරන කේක් එක පැය භාගයක් හෝ ඊට වඩා වැඩි කාලයක් ෆ්‍රිජ් එකේ දාන්න සාමාන්‍ය කොටසේ. එතකොට මේ ක්‍රම්ස් ටික හොඳට ඇලිලා තියෙනවා. එතකම් මම මගේ මීඩියම් බටර් අයිසින් එකත් හાર્ඩ් බටර් අයිසින් එකත් කලර් කරගන්නවා. අද මම රෝස් පින්ක් සහ පීච් කලර් එකෙන් තමයි ඩ්‍රොප්ස් දෙක තුන බැගින් වගේ තමයි මගේ මීඩියම් බටර් අයිසින් එකට එකතු කරලා මිශ්‍ර කරගන්න. ඉතින් ඔයාලට මේ සඳහා ඔයා කැමති විදිහක වර්ණයක් භාවිතා කරන්න පුළුවන්. ජෙල් කලර් එකක් වුණත්, ලික්විඩ් කලර් එකක් වුණත් ඔයාගේ අවශ්‍යතාවය අනුව ආයක කලර් කරගන්න. ඉතින් මේ ටික හොඳට මිශ්‍ර කරගන්නවා මම. මේ ටිකත් මට ප්‍රමාණවත් වුණා මගේ ග්‍රෑම් 500 කේක් එක කවර් කරගන්න. මම ගන්නේ මං හදාගත්ත හાર્ඩ් බටර් අයිසින් එක. ඉතින් මේකෙන් කොටසක් තමයි මම අද භාවිතා කරන්නේ. කොටසක් කපලා ඉවත් කරගන්නවා. ටිකක් රළු ගතියක් තියෙනවා, වියලි ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකට සුළු ප්‍රමාණයක් මාගරින් හරි බටර් හරි මිශ්‍ර කරලා ගන්න. ඒ වගේම තමයි ලික්විඩ් කලර්ස් එකතු කරනවා නම් ඒත් මේක ටිකක් සොෆ්ට් කරගන්න පුළුවන්. මොකද අපිට මේක සාමාන්‍යයෙන් තුනී කරලා කට් කරගන්න පුළුවන් පදමට තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. මම මේ සඳහා භාවිතා කරන්නේ ටිකක් රතු පාට සහ පින්ක් කලර් මිශ්‍ර කරලා ටිකක් තද පාටක් ගන්නෙ. මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් භාගයක වගේ ඝනකමකට තුනී කරලා ඔයාලට කැමති හැඩතලයක් කපා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ මල් ටිකක් තමයි මේ කේක් එක හැඩ කරන්න අද භාවිතා කරන්නේ. හાર્ඩ් බටර් අයිසින් වලින් කරන්න පුළුවන් තව දේවල් තියෙනවා. ඉතින් ඒ ගැන වීඩියෝස් මම ඉදිරියේදී කරන්නම්. දිගටම රැඳිලා ඉන්න channel එකත් එක්ක. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මගේ මේ channel එකේ තියෙන වීඩියෝස් වැදගත් කියලා හිතෙනවා නම් subscribe කරලම channel එකත් එක්ක එකතු වෙන්න. ඔයා මගේ වීඩියෝස් වලට කැමති නම් like කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. ඔයා වගේම තවත් මේ වගේ දේවල් ඉගෙන ගන්න කැමති වගේ යාළුවෝ ඉන්නවා ඇති ගොඩක් දෙනා. ඉතින් එයාලත් එක්ක මේ වීඩියෝස් share කරගන්න. ඒ වගේම තමයි Facebook, Instagram එකේ Diligent Delight සමග එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. ඊළඟට මම ෆ්‍රිජ් එකෙන් ඉවතට ගත්ත කේක් එකට මීඩියම් බටර් අයිසින් එක ගා ගන්නයි හදන්නේ. ඔයාලට පුළුවන් ස්පැචුලා එකක් භාවිත කරලා මෙන්න මේ විදිහට කේක් එක උඩ සහ කේක් එක වටේට අයිසින් තවර ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් ස්ක්‍රේප් එකක් භාවිත කරලා ඔයාලට කැමති විදිහේ ස්ක්‍රේප් එකක් භාවිත කරලා මේ කේක් එක නීට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් කැමති නම් මල් එකතු කරන්න ඕනම විදිහක නොසෙල් භාවිත කරලා සහ නොසෙල් එක නැතුව ඕනම විදිහකින් හැඩ කරගන්න පුළුවන්. ඉතින් අද මම මේ කේක් එක හැඩ කරගන්නේ මම හදාගත්ත හાર્ඩ් බටර් අයිසින් මල් වලින්. කේක් එක අවශ්‍ය ගානට අයිසින් කවර් කරගෙන නීට් කරගත්තට පස්සේ මේ මල් ටික මම අලව ගන්නවා. මේ කේක් එක අපි ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ. මේත් එක්කම තමයි අපි මල් ටික අලව ගන්නේ. මොකද ෆ්‍රිජ් එකේ දැම්මොත් මේ අයිසින් එක හાર્ඩ් වෙනවා. එහෙම වුණොත් අපිට හાર્ඩ් බටර් අයිසින් එකෙන් කපාගත්ත මල් ටික අලව ගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ මල් මේ කේක් එකට මේ වෙලාවෙදිම අලවන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් අවශ්‍ය නම් ශීතකරණයේ පැය භාගයක් වගේ තියලා ඉවතට ගන්න. ඔයා සාමාන්‍යයෙන් නොසෙල් වලින් ඩිසයින් එකක් දානවා නම් ෆ්‍රිජ් එකේ තියලා ගත්තට කමක් නැහැ. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් ඉන්නම්. සුබ දවසක්.